ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට වෙනදා වගේම අදත් ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්න තමයි මේ හදන්නේ. ඉතින් මොකද්ද මේ අරගෙන ඉන්න යන වීඩියෝ එක? Portable speaker එකක් ගන්න ඉන්නවා නම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. ඉතින් මේ portable speaker එක JBL Flip 6 කියන speaker එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා share පාරක් දාලා සහයෝගයක් දක්වන්න. ඉතින් වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් comment එකකුත් දාන්න කියලා කියනවා. මීට වඩා ලස්සනට එතකොට මගේ වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ ස්පීකර් එක කියලා. ඉතින් ස්පීකර් එක ගැන කතා කරන්න කලින් ඔයාලට මේක ගැන මම දලා අදහසක් කියන්නම්. මේ වීඩියෝ එක බලන ඔයාලට පුළුවන් මොකද්ද මේ ස්පීකර් එක සහ ඒක කොච්චර වෙලා වැඩ කරනවද, එතකොට මේකේ බිල්ඩ් ක්වොලිටි එක සහ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා ඒ වගේ බොහොම පොඩි දේවල් ටිකක් තමයි මේකෙන් අරන් ඉන්නේ. මොකද ස්පීකර් එකක් ගැන වැඩියෙන් කතා කරන්න දේවල් නැති නිසා. බොක්ස් එක ගැන බලලෙමු ඉස්සෙල්ලම අපි. ඉතින් මේක තමයි JBL Flip 6 කියන ස්පීකර් එක. ඉතින් මේ බොක්ස් එක තමයි ලස්සනයි, හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා JBL කම්පැනි එකෙන්. මේක දැක්ක ගමන් බොක්ස් එකෙන්ම ඔයාලට පේනවා හොඳ ක්වොලිටි එකක් තියෙන ස්පීකර් එකක් කියලා. ඉතින් ඒ තරමට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් දීලා තියෙනවා. බලන්න මේ ඇතුළ ඉතින් ලස්සන ෆොටෝ එකක් තියෙනවා. එහෙම මම මේ බොක්ස් එක වහලා ඉවර වෙලා ඔයාලට කියන්නම් මේ ස්පීකර් එකයි Type C කේබල් එකකුයි විතරයි මේ බොක්ස් එකේ තියෙන්නේ, වෙන නම් කිසි දෙයක් නැහැ. JBL Party Boost කියලා තියෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ ආයේ JBL කියලා සඳහන් කරලා තියෙනවා. 12 hours play time. එතකොට IP67 waterproof and dust proof තියෙනවා. JBL Party Boost කියලා තියෙනවා. Bluetooth 5.1 කියලා තියෙනවා. 12 hours කියලා තියෙනවා. ඉතින් මේ තමයි ස්පීකර් එක. ග්‍රෑම් 500ක් විතර බරයි. 500ක් 600ක් අතර බරයි මේ ස්පීකර් එක. පැසිව් රේඩියස්ටර්ස් තමයි මේ දෙපැත්තෙම තියෙන්නේ. එතකොට මේක තනි ෆුල් රේන්ජ් ස්පීකර් එකක් තියෙනවා 30 වොට්. එතකොට ටියුටර් එකක් තියෙනවා. ඒ ටියුටර් එක ඇවිල්ලා 20 වොට් වලින් තමයි මෙයාලා මේකට ඇතුළත් කරලා තියෙන්නේ. පවර් බටන් එක, එතකොට බ්ලූටූත්, මෙතන පොඩි ලයිට් එකක් තියෙනවා. චාර්ජින් ඉන්ඩිකේටර්. එතකොට කොහොමද ඔන් කරාට පස්සේ කොච්චරක් පවර් එක තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් Type C මෙතන චාර්ජින් පින් එක තියෙනවා. එතකොට මේ පැත්තේ ලස්සනට JBL කියලා තියෙනවා. මෙන්න මෙතන තව Flip 6 කියලා තියෙනවා. කියන්න ඕනේ මේ බොක්ස් එකේ මේකට පවුච් එකක් නම් එවලා නැහැ. ඒ වුණාට මේක මේ වගේ එල්ලගෙන යන්න පුළුවන් ඔයාලට. මේ තියෙන්නේ Party Boost කියන ඔප්ෂන් එක ඔන් කරන ස්විච් එක. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් මේ වගේම තව ස්පීකර් දෙක තුනක් කනෙක්ට් කරලා එකම සින්දුව තනි ෆෝන් එකකින් එකම සින්දුව ඒ ස්පීකර්ස් ඔක්කොගේම ප්ලේ කරන්න. වොලියුම් අප් බටන් එක, එතකොට වොලියුම් ප්ලස් බටන් එක සහ පෝස් බටන් එක විතරයි මේකේ තියෙන්නේ, වෙන නම් මොකුත් නැහැ. එතකොට ඔක්ස් ඉන් එකක් ඒ වගේ මොනවත් නැහැ. බ්ලූටූත් වලින් විතරයි මේක ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පැය 12ක් වගේ කාලයක් මේකෙන් සින්දු අහන්න පුළුවන්. පැය 12ක වගේ කාලයක් මේකෙන් සින්දු අහන්න පුළුවන්. ඉතින් ඔයාලා ෆුල් සවුන්ඩ් තියලා සින්දුවක් අහනවා නම් මේක ඊට වැඩිය පැය 10කට වගේ සීමා වෙන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් 100ට 20 වගේ සවුන්ඩ් එක තියලා සින්දුවක් අහනවා නම් පැය 12කට වඩා මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක මම පර්සනලි පාවිච්චි කරන හින්දා දන්නවා කොහොමද මේකේ සවුන්ඩ් ක්වොලිටි එක කියලා. තව ස්පීකර් එකක් ගැන ඉදිරියේදී මම ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකයි ඒකයි කම්පෙයාර් කරලා ඔයාලට තව වීඩියෝ එකක් මම අරගෙන ඉන්නම් කොහොමද කියලා. මේ ස්පීකර් එකෙන් විශේෂයෙන් කියන්න ඕනේ මේක ඇඳ උඩ තිබ්බොත් සවුන්ඩ් එක එක විදිහක්, බිම තිබ්බොත් බේස් එක වැඩි. සාමාන්‍යයෙන් තියෙන තැනේ හැටියට මේකේ සවුන්ඩ් එක ටිකක් වෙනස් වෙනවා. මේ ස්පීකර් එක පාට 6කින් ඔයාලට ගන්න පුළුවන්. රතු, සුදු, කළු, නිල්, කොළ, එතකොට නේවි කලර් එකකින්, එතකොට ඔහොම කලර්ස් 6කින් ඔයාලට මේ ස්පීකර් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර් එකේ මේ දෙපැත්තෙම තියෙන්නේ පැසිව් රේඩියේටර්ස්. තවත් දෙයක් මම මෙතනින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න Play Store එකෙන්. ඒක Play Store එකෙන් ඔයාලා ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තම මේ විදිහට ඔයාලගේ පෝටබල් ස්පීකර් එකේ
එක්වලයිසර් එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන ස්ටීරියෝ ගෲප් කියලා. ඉතින් මේ විදිහම හොය ඊට වඩා වෙනස් JBL තව ස්පීකර් එකක් තියෙනවා නම් ස්ටීරියෝ විදිහට සරවුන්ඩ් සවුන්ඩ් එකක් ගන්න ඔයාලට ඒ තියෙන ස්පීකර්ස් කනෙක්ට් කරන්නත් පුළුවන්. එතකොට තව ඔයාලට මෙන්න මෙතනින් තියෙන ස්පීකර්ස් ඔක්කොම ඇඩ් කරන්න පුළුවන්. චූටි වීඩියෝ එකක් කාලෙකට පස්සේ අරගෙන ආවේ. දැනට මේ ගැන සඳහන් කරන්න තියෙන්නේ එච්චරයි. ඔයාලට තවත් වීඩියෝ එකක් අරන් එන්නම් මේට වඩා හොඳ මීට වැඩිය quality sound core ස්පීකර් එකක් ගැන. ඒකත් එක්ක හම්බ වෙමු. දැනට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නයි හදන්නේ. එහෙනම් හම්බ වෙමු ඊළඟ වීඩියෝ එකෙන්.